නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමේ භික්ඛවේ චංකමේ ආනිසංසාති අතිගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි විශේෂයෙන්ම අද බලාපොරොත්තු වෙනවා සක්මනෙහි ආනිසංස පිළිබඳව දේශනා කරන්නට. ඒ සක්මනේ ආනිසංස දේශනා කරන්නට හේතු වුණේ විශේෂයෙන්ම තිබිරිකඩවල ආරණ්‍ය සේනාසනයෙහි ස්වාමින් වහන්සේගේ පූජනීය නාමල්ගමුවේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් දායක පිරිස් එකතු වෙලා මේ සක්මන් මළුවක් නිර්මාණය කරන්නට යෙදුණා. මෙන්න මේ හේතුව මුල් කරගෙන තමයි අපි හිතුවේ ස්වාමින් වහන්සේලා වශයෙන් මේ ගිහි අයගේ දැනගැනීම පිණිස මේ සක්මනෙහි ආනිසංස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මතක් කරලා දෙන්නට. විශේෂයෙන්ම අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවාසය කරන කාලයේදී බොහෝ භික්ෂුන් වහන්සේලාට ප්‍රණීත ආහාර ලැබෙන්නට පටන් ගත්තා. මේ ප්‍රණීත ආහාර වැළඳීම හේතු කරගෙන ස්වාමින් වහන්සේලා ස්ථූල භාවයට පත් වුණා. ඒ වාගේම බොහෝ ආබාධවලට ගොදුරු වුණා. මෙන්න මේ කාරණාව එවකට හිටපු දක්ෂ අතිදක්ෂ වෙද මහත්තයෙක් වන කෝමාර බච්ච ජීවක කියන වෙදතුමා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මතක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ස්වාමින් වහන්සේලා ස්ථූල භාවයට පත් වෙලා බොහෝ ආබාධවලට ගොදුරු වෙලා තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එම නිසා ස්වාමින් වහන්සේලාගේ පහසු විහරණය සඳහා මේ සක්මන් මළුව අනුදැන වදාරන සේක්වා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව පිළි අරගෙන ජීවක වෙදතුමා එතනින් පිටත් වෙලා ගියාට පස්සේ භික්ෂුන් වහන්සේලා කැඳවලා භික්ෂුන් වහන්සේලාට දේශනා කළා අනුජානාමි භික්ඛවේ චංකමං මහණෙනි මම සක්මන් මළුව අනුදැන වදාරනවා කියලා මේ සක්මන් මළුව භික්ෂුන් වහන්සේලා උදෙසා අනුදැන වදාරන්නට යෙදුණා. මෙන්න මේ විදිහට තමයි මේ සක්මන් මළුව භික්ෂුන් වහන්සේලාගේ පරිහරණයට පැමිණෙන්නේ. මේ විදිහට යම්කිසි ස්වාමින් වහන්සේ නමක් මේ සක්මන භාවිතා කරනවා නම් නිතර සක්මන් කරනවා නම් ඒ ස්වාමින් වහන්සේට ආනිසංස 5ක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. චංකමානිසංස සූත්‍ර දේශනාවේදී සඳහන් කරනවා පංචමේ භික්ඛවේ චංකමේ ආනිසංසා කතමේ පංච සක්මන් කිරීමෙහි ආනිසංස 5ක් තියෙනවා. ඒ ආනිසංස 5 තමයි අද්ධානක්ඛමෝ හෝති පධානක්ඛමෝ හෝති අප්පා බාධෝ හෝති අසිත පීත කායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති චංකමාධිකතෝ සමාධි චිරට්ඨිතිකෝ හෝති කියන මෙන්න මේ කාරණා 5. මෙයින් පළවෙනි කාරණාව තමයි අද්ධානක්ඛමෝ හෝති. දුර ඈත ගමන් යනකොට ඇතිවෙන වෙහෙස ඒ වගේම ඇතිවෙන වේදනාව ඉවසා ගැනීමට හැකියාවක් තියෙනවා සක්මන් කරන කෙනාට. එහෙනම් යම් කිසි කෙනෙක් නිතරම සක්මන් කරනවා නම් ඒ සක්මන් කරන කෙනාට මේ ඇතිවන වේදනාව දුර ගමන් යෑමේදී ඇතිවන වේදනාව ඉවසා ගන්නට හැකියාවක් තියෙනවා. දෙවෙනි කාරණාව තමයි පදානක්ඛමෝ හෝති. ප්‍රධාන වීර්ය ඉසිලීමට හැකියාවක් තියෙනවා. යම් කිසි කෙනෙක් භාවනා කටයුතු සිද්ධ කරනකොට වීර්යෙන් උත්සාහයෙන් උනන්දුවෙන් යුක්තව ඒ කෙනාට බොහෝ වේලාවක් භාවනා කළා කියලා වෙහෙසක් ඇති වෙන්නේ නැහැ. ඒ ඇතිවෙන වෙහෙස ඉවසා දරා ගන්නට හැකියාවක් තියෙනවා සක්මන් කරලා තියෙනවා නම්. එහෙනම් මේ තමයි දෙවෙනි ආනිසංසය සක්මන් කිරීමේ.
තුන්වෙනි ආනිසංසය තමයි අප්පා බාධෝ හෝති. යම් කිසි කෙනෙක් නිතර සක්මන් කරනවා නම් ඒ කෙනා අල්ප වූ ආබාධයක්ෙක් බවට පත් වෙනවා. නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න මේ කියන කාරණා. මතක තියාගෙන නිතර නිතර සක්මන් භාවනාව සිද්ධ කරන්න. එතකොට අපට පුළුවන් වෙනවා අල්ප වූ ආබාධයක්ෙක් බවට පත් වෙන්න. හතරවෙනි ආනිසංසය තමයි අසිත පීත කායිත සායිතං සම්මා පරිනාමං ගච්ඡති. තමන් යම්කිසි ආහාරයක් අනුභව කළා නම් යම්කිසි පානයක් පරිභෝග කළා නම් අන්න ඒ දේවල් මනාසේ පරිනාමයට දිරවීමට ගමන් කරනවා. හොඳට ආහාර දිරවනවා. සක්මන් කිරීම නිසා. මේ තමයි හතරවෙනි ආනිසංසය. පස්වෙනි ආනිසංසය තමයි චංකමාදිගතෝ සමාධී චිරට්ඨිතිකෝ හෝති. යම් කිසි කෙනෙක් සක්මන් කරනවා නම් ඒ සක්මන් කරන කෙනා නිතරම සක්මන් කිරීම නිසා ඒ කෙනාගේ හිතේ චිත්ත සමාධියක් ඇති වෙනවා. අන්න ඒ ඇතිවන චිත්ත සමාධිය බොහෝ කාලයක් පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එහෙනම් මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ චංකමානිසංස සූත්‍රයේදී සක්මන් කිරීමෙන් ඇතිවන ආනිසංස පහක් දේශනා කරන්නට යෙදුණා. මෙන්න මේ සක්මනේ ආනිසංස දකිමින් ස්වාමින් වහන්සේලාගේ පරිහරණය උදෙසා සක්මන් මළුවක් පූජනීය නාමල්කමේ පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ඉදි කරන්නට යෙදුණා. ඒ සඳහා විශේෂයෙන්ම දායකත්වයේ දරුවා කැනඩාවේ පදිංචි උදාර ලක්ෂාන් සහ උපේක්ෂා ආර්යරත්න යුවලත් ඒවාගේම කුරුණෑගල පදිංචි බුද්ධික රණසිංහ සහ සනුරිද සිල්වා කියන යුවලත් මේ සඳහා දායකත්වය දරන්නට යෙදුණා. අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා පින් අනුමෝදන් කරනවා මේ දෙපිලට මේ උතුම් වූ කුසලානුභාව බලයෙන් නිදුක් නිරෝගී භාවය ලැබේවා. තව තවත් බුදු ශාසනය ඇසුරු කරගෙන දාන සීල භාවනාදී ගුණධර්මයන් දියුණු කරගන්න හැකියාවක් ලැබේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් යසෝසුරෙන් වර්ධනයට පත් වේවා. මේ පින්වත් සියලු දෙනාටම මේ ගෞතම බුදු ශාසනයේදීම කුසල ධර්මයන් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැකියාවක් ලැබේවා කියලා අපි මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා ආශිර්වාද කරනවා. සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝාසු ලබත්වා. සාධු සාධු සාධු.